Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ day vlog එකක්. ඉතින් අද මට තියෙනවා උදෙන්ම ක්ලාස් එකක්. ඉතින් ක්ලාස් එකට යන්න කලින් උදේ කෑම විදිහට අම්මා මට පැස්ටා එකක් හදලා දුන්නා. ඉතින් ලේසියෙන්ම ඉක්මනටම කන්න පුළුවන් හින්දා මම ඉක්මනටම පැස්ටා එක කාලා තමයි ක්ලාස් යන්න ලෑස්ති වුණේ. ක්ලාස් යන්න මගේ බෑග් එක ලෑස්ති කරපු එක තමයි කරේ. මම සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් යන්නේ නැහැ. ඔන්ලයින් ක්ලාස් තමයි යන්නේ. ඒ වුණාට මියුසික් සබ්ජෙක්ට් එක කරන හින්දා මියුසික් ක්ලාස් එකට විතරක් මම ෆිසිකල් යන්නේ. 7:00 ඉඳන් 9:00 වෙනකන් තමයි මට මේ ක්ලාස් එක තියෙන්නේ. ඉතින් ක්ලාස් ගිහින් ගෙදර ඇවිල්ලා මගේ බෑග් එකත් මම ක්ලීන් කරා. ඊට පස්සේ මගේ පෙන්සිල් කේස් එකත් මම ක්ලීන් කරගත්තා. පස්සේ පොඩි වොෂ් එකක් එහෙම දාලා රිෆ්‍රෙෂ් වෙන්න තමයි හදන්නේ. දැන් තමයි මම මගේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඉතින් මම දැන් මට අවශ්‍ය කරන පෑන් පැන්සල් එහෙම ඔක්කොම ළඟට ගත්තා. මම හිතාගෙන හිටියේ ක්ලාස් එක 9:00ට ඉවර වෙන හින්දා 11ට වැඩ පටන් අරගෙන 1 විතර වෙනකම් වැඩ කරන්න. ඒ වුණාට හදිස්සියෙම මගේ ලැප් එකේ නෙට්වර්ක් රීසෙට් කරන්න වුණා. ඉතින් ඒක හින්දා ඒක මම රීසෙට් වෙන්න දාලා මට හදන්න තිබ්බ vlog එකක් එඩිට් කරා මම. ඉතින් ඒකත් එක්ක මට මගේ වැඩ ටික කොහොම හරි පටන් ගන්න උනේ දවල් 1ට. ඒකින්ද මම දවල් 1 ඉඳන් 2:45 විතර වෙනකම් වැඩ කරා. දැන් මම මේ ආදත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම පාවිච්චි කරන පොඩි ස්ටඩි ටිප් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකකට ජොයින් වෙනකොට හරි නැත්නම් රෙකෝඩින් එකක් බලනකොට හරි එහෙමත් නැත්නම් අපි මොකක් හරි දෙයක් පාඩම් කරනකොට හරි අපිට අවශ්‍ය වෙන පෑන් පැන්සල් ඒ දේවල් ඔක්කොම ළඟට ගන්න ඕනේ. මොකද නැත්නම් මගදී අපි මේ වැඩේ කරගෙන යන අතරමඟදී අපිට අවශ්‍ය වෙන දේවල් ගන්න නැගිට යන්න වුණාම අත්‍තරම අපිට අර පාඩමට තියෙන ફોකස් එක නැති වෙනවා. ඉතින් ඒකින්ද අපි මොකක් හරි දෙයක් පටන් ගන්න කලින් අපිට අවශ්‍ය වෙන පෑන් පැන්සල් කොළ මේ වගේ දේවල් ළඟට අරගෙන තමයි මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. දැන් මම එක රෙකෝඩින් එකක් විතර බලලා ඉවර කරලා නාන්න තමයි හදන්නේ. නාලා ඉවර වෙලා මේ දවල්ට කන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අද මගේ දවල් කෑම එක. දවල්ට කෑම කාලා ඩෙසර්ට් එක විදිහට අයිස්ක්‍රීමුත් කෑවා. ඉතින් කාලා බීලා ඉවර වෙලා චුට්ටක් එළියට ආවා. මොකද අද දවසම මම කාමරේ ඇතුළට වෙලා පාඩම් කර හිටපු හින්දා. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් හවස් වෙලා අපි ටවුන් එකට යන්න හිතුවා. මොකද මගේ PTS ප්‍රැක්ටිකල් එකට පොඩි බඩු වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. තව අම්මට ගෙදරට එළවලු එහෙමත් ගන්න ඕන වෙලා තිබ්බා. ඒක හින්දා අපි කට්ටියම හිතුවා පොඩ්ඩක් ටවුන් එකට යන්න ඕනේ කියලා. දැන් මේ බඩු ටිකත් අරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ.
ඉතින් මගේ PTS ප්‍රැක්ටිකල් එක විදිහට මට තිබ්බේ මලක් මහන්න පොඩි සන්ෆ්ලවර් එකක් මහන්න තමයි තිබ්බේ. ඒකට ඕන කරන බඩු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඉදි කට්ටකොයි බේබිරිබනොයි මල් මහන රාමුවක් කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ඊට පස්සේ තව පොප්ලින් රෙදි කෑල්ලකුයි තමයි මං ගත්තේ. ඉතින් දැන් හදන්න රෑට කෑම කන්න. ඉතින් අද රෑ කෑම විදිහට තිබුණේ සුප් එකක්. ඉතින් අපේ අම්මට හරිම ලස්සට සුප් හදන්න පුළුවන්. ඒක හින්දා අපේ පවුලේ හැමෝම කැමතියි අපේ අම්මා අපිට හදලා දෙන සුප් එක බොන්න. එයාම හරිම ලස්සට සුප් හදන්න දන්නවා. ඉතින් ඒක හින්දා අපි හරි ආසාවෙන් රසට මේ සුප් එක බිව්වා. ඉතින් සුප් එක බීලා ඉවර වෙලා අපේ තාත්තගේ යාළුවෙක් අපිට පිටරට ගිහින් එනකොට ගෙනාපු චොක්ලට් වගේක් තිබ්බා. ඉතින් ඒකෙන් එකක් කෑවා. ඉතින් මම අදට එහෙනම් මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ වගේම තවත් ලස්සන අලුත් බ්ලොග් එකකින් ආලාව හම්බ වෙන්න එනකන් ආලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.